Well, we are going to start our practical English program. අපේ ප්‍රායෝගිකම ඉංග්‍රීසි වැඩසටහනයි මේ අපි ආරම්භ කරන්නේ සුපුරුදු ලෙස. ඉතින් අද අපි අතීත කාලයේ ප්‍රශ්න විමසීම පිළිබඳව කතා කරනවා who ඇසුරෙන්. මම ටෙන්සස් 12ම පිළිවෙලින් ආවරණය කරන පාඩම් පෙළකුත් ඔබට ඉදිරිපත් කරනවා. ස්පෝකන් සයිඩ් එක ටිකක් ඉම්ප්‍රූව් කරන්න මම මේ කරන පාඩම් මනෝවිද්‍යාත්මකව ඔබේ මනසට ඍජුව ඇතුල් වෙන විදිහටයි මම කරන්නේ. හැම පාඩමකම හොඳ වටිනාකමක් හොඳ අර කතා කිරීමට ඔබව කුළු ගන්නවන ඔබ උනන්දු කරන වැලියු එකක් මේ හැම පාඩමකම තියෙනවා. හරි. දැන් පුතේ අපි කතා කරනවා කවුද ආවේ කියලා. මේ කවුද කියන ප්‍රශ්න වර්ගය බලමු අලුත් විදිහකට ඉගෙන ගන්න. අපි මාතෘකාවක් ලෙස ගන්නවා නම් who කියන වචනේ තමයි මෙතන යොදන්න ඕනේ. එතකොට කවුද ආවේ කියලා ප්‍රශ්නේ අහන්නේ අපි ඉංග්‍රීසියෙන් හරිම ලේසි. who came කියලා එච්චරයි. මේක තමයි පුතේ කවුද ආවේ කියලා ප්‍රශ්නය අහන ක්‍රමය. එතකොට come කියන ක්‍රියාපදයේ අතීත කාලේ ඔබට මතක තියෙන්න ඕනේ පාඩම් කරගන්න. ආවා කියන එක. come කියන්නේ එනවා කියන එක. දැන් මේක අතීතයේනේ මේ තියෙන්නේ පුතේ came කියලා. who came? දැන් මේ ක්‍රියාපදයේ come නේ. එතකොට ඔයා දැන් ප්‍රැක්ටිස් කරන්න ඕනේ ක්‍රියාපද. කවුද ආවේ who came? කවුද ආවේ who came? කවුද ආවේ who came? come නෙවෙයි came. ආවා අතීතයට ආවා කියන එක මේ කියන්නේ. එතකොට කවුද ආවේ who came? දැන් ඒ විදිහටම කවුද ගියේ කියලා අහනවා නම් මේ ක්‍රියාපදයේ came කියන ක්‍රියාපදය වෙනස් වෙන්න ඕනේ ගියා කියන තැන. ඉතින් අපිට මේකේ තියෙන වැදගත්ම තැන තමයි ක්‍රියාපද මතකයේ දියුණු කිරීම. ඒකට මම විවිධ උපක්‍රම යොදනවා. පොඩ්ඩක් ලියා ගන්න අවශ්‍යයි ලියා ගන්න පුතේ. කවුද ආවේ who came? දැන් අපි කවුද ගියේ කියන තැනට යන්න කලින් දැන් මේක අතීත කාලයි කියලා ඔබට පැහැදිලිද? මනසට දෙන්න ඕනේ මං කිව්වා දැන් මේකේ මේ මනෝවිද්‍යාත්මක පැත්තක් තියෙනවා මේ පාඩම් වල. ඇයි? මනස ඔයාගේ හැසිරෙන විදිහ බලලා තමයි මේ පාඩම මම උගන්වන්නේ. ඇයි ඔයාට ඉංග්‍රීසි බැරි වෙන්නේ කියන හේතුවත් එක්ක. දැන් මේක අතීත කාලයිනේ. ඔයාගේ මනසට දෙන්න ඕනේ වර්තමාන වාක්‍යකුත්. එතකොට ඔයා දැනගන්නවා මේ දෙකේ වෙනස. නැත්තම් මොකද වෙන්නේ? ආධුනික ශිෂ්‍යෝ මේක අමුතුම භාෂාවක් නේ ඉංග්‍රීසි. ආධුනික ළමයි පස්සේ කියන්න පෙළඹෙනවා who is came කියලා. කියන්නේ නැද්ද? මේක වැරදි. is කියන්නේ වර්තමානය, came කියන්නේ අතීතය. මේක විහිළුවක් නේ. හැබැයි දැන් මේ වගේ ඔයාට කියලා දුන්නේ නැත්නම් ඔයාට මේ වාක්‍ය කතා කරන්න අවශ්‍ය කරන පිරිසිදු මනස හැදෙන්නේ නැහැ. ඒකයි මම කිව්වේ මගේ පාඩම් වල මනෝවිද්‍යාත්මක වටිනාකමක්. සයිකොලොජිකල් වැලියු එකක් මගේ පාඩම් වල තියෙන. වසර 25ක් මම භාෂාව උගන්වන්නේ පුතේ. ලොකු කමක් නෙමෙයි මේ කියන්නේ. තේරුම් ගන්න මේ වාක්‍ය වැරදි කියන එක මනසට දෙන්න ඕනේ අපි. එතන අපිට මෙහෙම දෙයක් කියන්න පුළුවන්. වර්තමාන කාල වාක්‍යයක් වාට හදන්න ඕන නම් කවුද එන්නේ කියලා. එනවා කියන්නේ දැන් එනවා. මගේ මේ ඇඟිල්ල බලන්න. මේ දැන් එනවා මේ. එතකොට ඒ ප්‍රශ්නය අපිට අහන්න පුළුවන් who is coming කියලා. කවුද එන්නේ කියලා අහන්නේ. කවුද එන්නේ? කවුද එන්නේ කියන්නේ who is coming. මේ මොහොතේ කවුද එන්නේ කියලා යහන්න. who is come කියලා අහන්නත් බෑ. දැන් ඈත කවුරු හරි එනවා පේනවා නම් ළඟ ඉන්න යාළුවගෙන් මේ ප්‍රශ්නේ අහන්න පුළුවන්. කවුද එන්නේ? who is coming. කවුද ආවේ කියලා ඇහුවොත් අතීත කාලයට is දාන්නේ නැහැ. who came මෙච්චරයි. දැන් අපිට අහන්න පුළුවන් කවුද ආවේ ඔයත් එක්ක කියලා. කවුද ආවේ ඔයත් එක්ක? who came with you. කවුද ආවේ ඔයත් එක්ක? who came with you. මගේ පාඩම් වල විශේෂත්වයක් තමයි පුතේ මම එකම පාඩම ළඟින් යන්න තව පාඩම් කීපයක් කරනවා. දැන් මේ who වලින් ප්‍රශ්න අහන මේ පාඩම ගත්තාම එක ළඟ පාඩම් මම ගොඩක් කරනවා. ඔයාලට ප්‍රැක්ටිස් කරන්න අමුතුවෙන් උත්සාහයක් දරන්න ඕනේ නැහැ. හැබැයි අලුත් ක්‍රියාපද මම හඳුන්වලා දෙනවා. දැන් ගියා කියන ක්‍රියාපදේ පොඩ්ඩක් අපි ගමු. ගියා කියන්නේ went කියන එක පුතේ. මේක શબ્ද වෙන්නේ මේ විදිහට. ගියා went. දැන් මෙනෙහි කරන්න පස් පාරක් ගියා කියන ක්‍රියාපදේ අකුරුත් එක්ක ස්පෙලිං එක්ක W E N T. දැන් මේ E අකුරෙන් එන්නේ පුතේ ඒ යන්නේ શબ્දේ. එතකොට W E කියන්නේ වයන්. L E කියන්නේ ලයන්. SE කියන්නේ සයන්.
RE කියන්නේ රයන්න එහෙම එන්නේ. එතකොට went වෙනකොට අල් නයන්න එන්න අකුරෙන් අල්ට යන්න T අකුරෙන්. මේ වචනේ මොකද්ද? went. මේ විදිහට ශබ්ද වෙන්නේ. ගියා කියන එක. කවුද ගියේ? who went? දැන් මනසින් මෙනෙහි කරන්න S2 පියාගෙන කවුද ගියේ කියන්නේ? කවුද ගියේ ඔයත් එක්ක? who went with you? පුතේ මනසින් මෙනෙහි කරන්න. අපි සතියේ දින 6ක් සජීවීව මුණ ගැහෙනවා. ලංකාවේ එකම ගුරුවරයා සතියේ දවස් 6ක් සජීවීව ලයිව් ඇවිල්ලා උගන්වනවා. ලයිව්. අගේ වටිනාකම තීරුම් ගන්න පුතේ. බණිනේවුම් බැනපු දෙන් වටිනාකම තීරුම් අරන් කතා කරන්න පුළුවන් මට්ටමට ඉක්මනට දියුණු වෙන අය දහස් ගාණක් මේ රටේ ඉන්නවා. මන් නිසා ඉංග්‍රීසි ටික හදාගත්ත අය හදා ගන්න අය. ඒ අයට මම උගන්වනවා මම සතුටින් ජීවත් වෙනවා. කවුද ගියේ who went කවුද ගියේ ඔයත් එක්ක who went with you. එතකොට පුතේ දැන් යනවට වර්තමාන ක්‍රියාපදයේ වෙන්නේ go. මේකට ing දැම්මහම going. දැන් අපි වර්තමානයේ මං කිව්වේ අර මනෝවිද්‍යාත්මක පැත්තක් තියෙනවා කියලා. ඒ කියන්නේ අපේ මනසට ඉංග්‍රීසි බැරි වෙන්නේ ඇයි? මේක ඉගෙනුවාට ගුරුවරයා හැටියට මම ඔයාට මේක මනසේ හොල්මන් කළොත් මොකද වෙන්නේ? ඔයා මේක වෙනුවට මේක පාවිච්චි කරන්න පෙළඹෙන. ඒතර වැඩක් නැහැ. ඔයාට මගේ ඉගැන්විල්ල වැඩකුත් නැහැ. ඔයාගේ කාලෙත් අපරාධේ කෝසස් ඒවා කරන ගණනාවක්. ඒ සර්ගෙන් අර සර්ට ඒ සර්ගෙන් මේ සර්ට මාරු වෙවි යන වැඩක් නැහැ. පුතේ දැන් මේකෙන් අපි අහන්නේ කවුද යන්නේ ඔයත් එක්ක කියලා. අපිට පුළුවන් මේ going කියන ක්‍රියාපදයෙන් තේරුම් දෙකක් ගන්න. දැන් යනවා කියන්න පුළුවන්. තව ටිකකින් යනවා කියන්න පුළුවන්. හෙට යනවා කියන්න පුළුවන්. තේරුම් තුනක් කරා එතකොට නේ. අහලා නැද්ද? එහෙම ඉගෙන ගන්න කැමති නැද්ද? හරියට භාෂාවේ ප්‍රායෝගික පැත්ත. ආස හිතෙන්නේ නැද්ද එහෙම ඉගෙන ගන්නකොට? දැන් දන්නේ නැති දෙයක් ඉගෙන ගන්න. going කියන වචනේ භාවිතා කරන අවස්ථා තුනක් මම කිව්වා. මොකද්ද ඒ? දැන් යනකොටත් going ing දානවා. තව ටිකකින් යනකොටත් going. ඉගෙනගෙන තියෙනවද නැද්ද? හෙට යනකොටත් ඒත් going කියන්න පුළුවන්. දැන්ද ඉගෙන ගත්තේ නැත්නම් අලුත් දෙයක්ද පරණ දෙයක්ද දන්නවද? ආසයිද අලුත් දේවල් ඉගෙන ගන්න. ප්‍රායෝගිකයි. වසර 25ක භාෂා අධ්‍යක්ෂින් පුතේ හොඳේ. එතකොට මම යනවා හෙට I am going tomorrow. එහෙමත් පුළුවන්. I am එතකොට මේ going සමග am යෙදෙන්න ඕනේ. I going කියන්න බෑ. I'm going. I am going. I am කෙටි වෙනවා I'm කියලා. කැපිටල් I තමයි නිතරම මම කියලා කියන්න ලියන්න. I am going tomorrow. මම හෙට යනවා. දැන් අපිට අහන්න පුළුවන් කවුද යන්නේ ඔයත් එක්ක කියලා. දැන් තව ටිකකින් යන ගමනක්. අනාගතය හඟවන්න. මොකද්ද පුතේ හඟවන්නේ? අනාගතය. කවුද යන්නේ ඔයත් එක්ක කියලා යන ගමනක් ගැන අහනවා. Who is going with you? Who is going with you? මේකයි මං කිව්වේ මේකේ අර මනසට සම්බන්ධ කිරීමේ පාඩමක්. මේ පාඩම ඉංග්‍රීසි භාෂාව මනසට සම්බන්ධ කරනවා. මම දැන් මේක උගන්න ගියොත් මේක වාට පැටලෙනවා. බය වෙන්න එපා. මගේ රත්තරන් සතියේ දවස් 6ක් ඇවිල්ලා මම මේ කරන දේ මම මේ දරන උත්සාහය ඔයාට හරියනවා පුතේ. ප්‍රාර්ථනා කරන්න හරියන්න කියලා සර්ටත් හරියන්න මටත් හරියන්න. ආසාවෙන් ඉගෙන ගන්න ආදරෙන් ඉගෙන ගන්න. කවුද යන්නේ ඔයත් එක්ක who is going with you? මේක තවදුරටත් who is කෙටි කරලත් අපි කතා කරනවා who's කියලා who's going with you. ඒකත් ලස්සනයි. who is කෙටි වෙන්නේ මේ විදිහට. who ලියලා උඩින් මයිල් ගහ වගේ කොමා එකක් දාලා S අකුර. who කනේ මයිල් less. ඒතර ශබ්ද වෙන්නේ පුතේ who's කියලා. කවුද යන්නේ ඔයත් එක්ක who's going with you? දැන් ඒ කවුද යන්නේ කියන්නේ මනසින් මෙනෙහි කරන්න නිකන් භාවනාවක් වගේ කවුද යන්නේ ඔයත් එක්ක? who's going with you? කවුද ගියේ? එතකොට is එකක් එන්නේ නැහැ. who went with you? මම පුතේ එක ළඟින් යන පාඩම් ගොඩාක් කරලා ඔයාට ඉක්මනට ඒ උගන්වන ටික මනසේ රඳවනවා පුතේ බය වෙන්න එපා. දැන් අපි අහනවා කවුද ගෙනාවේ මේක කියලා. ගේනවට ක්‍රියාපදයේ bring අතීතය brought. කවුද ගෙනාවේ මේක? who brought this? මේ වචනේ ප්‍රොනවුන්ස් වෙන්නේ brought කියලා. ගෙනාවා. දැන් ගේනවා කියන්නේ වර්තමාන ක්‍රියාපදයේ වෙන්නේ පුතේ bring. ගේනවා කියන්නේ bring. දැන් ගේනවා කියන එක නෙවෙයිනේ අපි අහන්නේ. කවුද ගෙනාවේ මේක? කොහොමද පුතේ අහන්නේ කවුද ගෙනාවේ මේක කියලා? who brought this? කවුද ගෙනාවේ මේක? who brought this?
උච්චාරණය කරන්න පුතේ කවුද ගෙනාවේ මේක? Who brought this? ආයිතාන කවුද ගෙනාවේ මේක? Who brought this? ගේනවා bring, ගෙනාවා අතීතයේ brought. කවුද ගෙනාවේ මේක? Who brought this? ගේනවා bring, අතීතයේ brought. ගේනවා bring, අතීතයේ brought. ගේනවා bring, අතීතයේ brought. කවුද ගෙනාවේ මේක? Who brought this? අතීත කාලයි. එතකොට ඔයා කරන වැරද්දක් තමයි මේකට is කියන වචනේ දානවා. Who is brought කියලා වැරදි පුතේ. එහෙම දාන්න බෑ. අතීත කාල ක්‍රියාපදයකට is දාන්නේ නැහැ. කෙලින්ම ක්‍රියාපදේ විතරයි who සමග යෙදෙන්නේ. පැහැදිලිද ඒක? දැන් ඔයා අතීත කාල ක්‍රියාපද වැඩිපුර ඉගෙන ගත්තොත් මේක තව කතා කරන්න පුළුවන් නේ. දැන් අපිට අහන්න පුළුවන් කවුද ඔයාට කිව්වේ කියලා. කවුද ඔයාට කිව්වේ? Who told you? මොනවා හරි දෙයක් කියපු කෙනා ගැන අපි අහනවා. පුතේ අවශ්‍ය උදාහරණ ලියා ගන්න. මම නිබන්ධනයක් ප්‍රශ්න පත්‍රයක් අනිවාර්යෙන් හැම පාඩමකටම එවනවා. කියනවට ක්‍රියාපදයේ tell. කිව්වා කියන අතීත කාලය told. කියනවට ක්‍රියාපදයේ tell. කිව්වා කියන අතීතයේ told. කවුද කිව්වේ ඔයාට? Who told you? කියනවා ක්‍රියාපදයේ tell, කිව්වා අතීතයේ told. කවුද කිව්වේ ඔයාට? Who told you? කවුද කිව්වේ ඔයාට? Who told you? දැන් මේ පාඩමේදී මම අවධාරණය කරන්නේ වාට මේ වචනවල උච්චාරණය ඉගෙන ගන්න නිවැරදිව. told අල්ඩ යන්න ශබ්ද කරන්න. told, tell, told, tell, told. පස්වතාවක් මෙනෙහි කරන්න වර්තමානයේ සහ අතීතයේ කියනවා සහ කිව්වා කියන එක. කියනවා tell, කිව්වා told. කියනවා tell, කිව්වා told. told, told. කියනවා tell, කිව්වා told. කියනවා tell, කිව්වා told. කියනවා tell, කිව්වා told. කවුද කිව්වේ ඔයාට? Who told you? දැන් අපි වර්තමාන ක්‍රියාපදයකට ගියොත්, වර්තමාන අදහසකට ගියොත්, දැන් අපිට මේ is කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන් අවස්ථාවක් බැලුවොත් පන්තියක ළමයි ටිකක් කතා කරනවා. අපි අහනවා කවුද කතා කරන්නේ කියලා. කවුද කතා කරන්නේ? අපි අහන්නේ දැන් මේ වෙලාවේ කතා කරන ළමයෙක් ගැන මේ අහන්නේ. Who is talking? Who is කියන එකත් අපි කෙටි කරලා කතා කරනවා whose කියලා. Who is whose. Who කියලා ලියලා උඩින් මයිල් ගහක් වගේ කොමා එකක් දාලා s අකුර. මේක ශබ්ද වෙන්නේ whose කියලා. එතකොට දැන් අපි අහන්නේ මොකද්ද? කවුද කතා කරන්නේ කියලා. එතකොට ing දාන්න ඕනේ ක්‍රියාපදේ. Who's talking? Who's talking? අපි අහනවා නම් කවුද කතා කරන්නේ? ඔතන. ඔතන කියනකොට දැන් අපි කියනවනේ අර ඔන්න ඔතන කියලා. එහෙම නැත්නම් ඔය පේන මානේ ඔතන කියනකොට ඉංග්‍රීසියෙන් කියනවා over there කියලා. Who's talking over there? Who's talking over there? Over there කියන්නේ ඔතන කියන එක. කවුද ඔතන කතා කරන්නේ? Who's talking over there? Who's talking over there? කවුද ඔතන කතා කරන්නේ? Who's talking over there? Who's talking? Who is talking? හරි ලස්සනයි පුතේ කෙටි කරලා කතා කරන්න පුරුදු වෙන්න. Who is who's කරන්නේ? කවුද එන්නේ? Who's coming? කවුද යන්නේ? Who's going? කවුද කතා කරන්නේ? Who's talking? ing දානවා. මේ වෙලාවේ කරන දෙයක් හෝ තව ටිකකින් කරන දෙයක්. කවුද යන්නේ? ඔයත් එක කියනකොට තව ටිකකින් කරන දෙයක්. එතකොට ක්‍රියාපදයකට ing දැම්මහම තව ටිකකින් කරන දෙයක් හංගවන්න පුළුවන්. හෙට කරන දෙයක් හංගවන්න පුළුවන්. මේ ඉතාම වැදගත් පුතේ ඉංග්‍රීසි භාෂාවේ ක්‍රියාපදයකට ලියා ගන්න. ක්‍රියාපදයකට ing යෙදූ විට නුදුරු අනාගතය හැඟවිය හැක. නුදුරු කියන්නේ ළඟ කියන එක පුතේ. ළඟ අනාගතය. තව ටිකකින් හෝ හෙට. නුදුරු අනාගතය හැඟවිය හැක. ඒකට ඉංග්‍රීසි වාක්‍යයක් කියන්න පුළුවන් මම හෙට එනවා කියලා. I am coming tomorrow. I නම් am එන්න ඕනේ. මොකද ක්‍රියාපදයට ing දානවා නම් I සමග am හැමතිස්සෙම එන්නේ නැහැ. ing එනවා නම් මේ am එක අනිවාර්යයි. I coming කියන්න බෑ. I am coming. ඊළඟට
හෙටනේ එන්නේ tomorrow. ඒත් යාළුවට කියනවා මචං මං හෙට එනවා. මචං I am coming tomorrow. ඒ විදිහටම කියන්න පුළුවන් මචං මං හෙට යනවා. මචං I am going tomorrow. මේ tomorrow කියන වචනේ වාක්‍ය අගට යොදන්නත් පුළුවන්, මුලට යොදන්නත් පුළුවන්. tomorrow I am going. හෙටම යනවා. ing යෙදුව විට නුදුරු අනාගතයේ හැඟවිය හැක. ඒක මතක තියාගන්න මගේ රත්තරන් පොතේ.